හාස්කම් වලින් පිරිච්ච කන්ද විහාරේ වඳින්න යමුද මගෙත් එක්ක. ඔන්න රාජපක්ෂ පවුලේ අපි කන්ද විහාරේ වඳින්න ඉතින් අද ගියා. ඔයාලට ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මම මෙන්න මේ විදිහට අරගෙන ආවේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට වීඩියෝ එක පැත්තට ගිහිල්ලා මේ අති උතුම් කන්ද විහාරේ වැඳ පුදාගත්ත විදිහ බලන්න යමු. මෙන්න මේ විදිහට ඉතින් අපි මල් අරගෙන සියලුම වඳින කලහලමන අරගෙන මෙන්න මේ විදිහට කන්ද විහාරයට ආවා. ඉතින් මේ කන්ද විහාරේ තියෙන්නේ අලුත්ගම. ගොඩක් අය දන්නව නේද? ඉතින් මෙතන පුදුම තරම් හාස්කම් තියෙන ලංකාවේ ලොකුම ඒ වගේම ලංකාවේ ප්‍රධානම විෂ්ණු දේවාලය තියෙන්නේ මේ කන්ද විහාරේ. ඉතින් පේනව නේද ඔයාලට? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පිළිමයක් හදලා තියෙනවා සුවිශාල විදිහට පේනවනේ. ඉතින් හරිම ලස්සනයි. මේක හැම තැනටම පේන විදිහට තමයි මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ. ඉතින් පුදුම තරම් ශ්‍රද්ධාවකින් යන්න ඕන තැනක් තමයි මේ තැන. මේ තියෙන්නේ ඉතින් බුදු පිළිමේ තියෙන තැන අපි එතනට ගිය විදිහ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මේ සියලුම දේ ඔයාලා දකින්නේ කන්ද විහාරේ වැඳ පුදා ගන්න විදිහ අපි. ඉතින් මෙන්න මේ විදිහට රතු නෙළුම් අරගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ පූජා කළා. ඉතින් හරිම ආස තැනක් මම හිතන්නේ ගොඩාක් ඇවිල්ලා තියෙන තැනක් මෙතන. අතේ තියෙන ඇඟිලි වලටත් වඩා මෙතනට මම ඇවිත් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ කන්ද විහාරේ වැඳ පුදා ගත්තේ.